Hello, Sandra Fixie Maria here. මොකද වෙන්නේ? මං ඉතලා කට්ටිය හදන්නේ චිත්‍රේ ඇති කියලා. නේද? මේ කියවන්න ඕනේ. ඔයා මේ අපේ වීඩියෝ එක. දැකලා ඔයා channel එකට අලුත් නම් channel එක දාන්න subscribe කරලා බෙල්ල එක ක්ලික් කරන්න. ඒ වගේ වීඩියෝ එක like කරලා share කරලා comment කරලා එහෙනම් අපි හම්බෙමු අපේ වීඩියෝ එකේ. තව පොඩ්ඩකින් වාසනාව පෑදෙනවා. වයිෆ්ගේ කෝටි 5 ලෝටරි එක බලමු. ඉන්නයි මම බලලා කියන්නම්. බබා ඔයා දන්නවද අපිට කෝටි 5ක ලොටරි එකක් ඇදිලා? කෝටි 5ක ලොටරි එකක් ඇත්තටම? දෙයියනේ මට නම් අදහ ගන්නවත් බෑ. yes මම හිතුවා මම කියලා මට වාසනාව ගේ කියලා. OTP එක 1 3 තව පොඩ්ඩෙන් කෝටි 5ක වාසනාව ඇදෙනවා. OTP එක එවපු එක. වෙලාවට කොල්ලට මොලේ දෙන්න ඉඳ බේරුණා. Women. දන්න හැම වැඩ කෑල්ලම දාලා ෆ්ලෂ් එකව දාගන්න try කරන මම බොක්කෙම්ම සප් එක දෙන යාළුවා ෆ්ලෂ් එක බලමු. මෙන්න යාළුවා නියම යාළුවා. අය සුපිරි යාළුවා. මේ වගේ යාළුවා තමයි ඉන්න ඕනේ. යම්මක් තමයි. අන්තිමට තමයි හොඳම. ඩිස් ආත්මයක් කියලා දාලා දෙනවා. ඉන්න ආත්මයක් ඩිස් කරගෙන. බලන් හිටියේ. ඔව් මට කිව්වා කපුනෝන කිව්වා අද ඔයාලා එනවා කියලා. එන්නකෝ. ගොඩක් දුරින් දන්නේ ආවේ. අප මොන හරි බීලා ඉමුද නැත්නම් දුවව බලමුද? අපි දුවව බලලා ඉමු. හරියන මං දුවට එන්න කියන්නම්. දුව මේ එන්නකෝ. අපි නම් ගොවිගම. ඔහෙලා. ඒකනේ ඉතින් අපේ කෙල්ලීව අපි හරි සංවරව හදලා තියෙන්නේ. ඔව් ඒ ගැන නම් බය වෙන්න හිතන්නවත් එපා. ඒවා කැට තියලා මම කියන්නේ. යෝජනාවක් නේ. කෙල්ල බලන්න කොල්ල වෙන්න. නිලුම් කැකුළු බැඳී අත් පොට කෙලලා. බුලත් එප්පුව. මොනවද ඉතින් දුවට හොඳට පුළුවන්? ලැජ්ජ වෙන්න පාපුතේ සින්දුවක් කියලා පෙන්නන්නකෝ. බලන්නකෝ දක්ෂකම දුවගේ. ලව් කරාට හොඳ වැඩේ. කාලෙන් කොල්ල චොරවුණා. අලුත් කෙනා පොරවුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොරවුණා. අපි දන්නේම නැතුව ආදර හින්දා ඉල්ලන් කාලා සාලිය අශෝකමාල වගේ එමු පෙමෙන්දලීලා. ජෝක්ස් තුන රස කරන් පොප්ස් තුන බාර ගන්න. සුත වෙලා යන්න රත්තරන් ඉහිල් මොල් පෙමත්. මොනවද නැහැ. කොහෙන් හරි වෛරල් වෙලා එන වීඩියෝ එකකට අනිත් පැත්ත එකක් ගානවම තමයි. එනිවේ අවුලන්නේ එකත් සුපිරි ආදරලයක් දීලා තිබ්බා. සුපිරි. අහකට වයන් සංදීප කියලා දාලා තියෙනවා. බලමු. ලයිෆ් එකට එන බාධක කම්කටොළුත් හරියට මේ මැදින් පයින් කොල්ලෝ වගේ. මොකද්ද? ඩාන්ස් කරලා දාන්නේ. යන්න දෙන්නේ කවමද? ඇඩ්දානනේ ඔය ඇඩ්දාන්න එපා එහෙම. මම බාධා කරනවානේ. ඉල්ලගේ දෙයක් බලද්දිම මැදින් ඇඩ්දාලා බාධා කරන්න එපා. රස විඳින්න දෙන්න මං කියන්නේ. මල්ලි හරි මල්ලිට තේරුණා. කවුරු හරි මැදින් පැන්නද යකෝ නැටුම සාර්ථකයිනේ. ඇස් වෙන කොහෙවත් බලලම නැහැනේ. තව ඇඳුම ආයිත්තම් මඩු වලට කම් නැත. නැටුම නම් කම්සප උපරිම වෙයි එතකොට. ජනා ඔතනම රස විඳලා කියනවා. අඩෝ කියලා දිනවා. මොකද්ද කේස් එක? අල්ලපු කාමරෙන් අක්කි බබෙක් කෑ ගහන ගත්තාම අක්කිට පිට වෙන්න හදන මගේ යාළුවෝ. මොකද මොකක්ද සීන් එක කියලා. වරු රෑම මල සිඳලා පනා කියේ නෑ. සඳ සීත කෑ ගන්න බාලු. මේ පමාරුනේ නෑ. අපි පාට දේ දුන්නේ නැගී ගියේ නෑ. පතුළු ගේන නෙතු
දොරට කල දීලත් බලන්න ඕයි. සඳ සීතගෙන රෑයාමේ පමාුණේ නෑ. එහෙමයි මං හිතන්නේ අක්කට මක්කරි වෙලා ඒක වෙන්න ඇති කෑ ගහනවා ඇත්තේ. උඹලා ගිහලා ඒකට බාධා කරන්න එපා. එයාගේ වෙච්ච දේවල් බලන්න ඇතිනේ කවුරු හරි. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ආවේ. ඒ කෑ ගහන සද්දේ පොල්ලන්ගේ කාමරේටත් එනවා කියන්නේ කොච්චර කෑ ගහලා තියෙනවද? වැඩේ හොතටම යනවා වගේ මට පේන්නේ. කොල්ලෝ ගනින් ඔක ඕත් පද්ද තියන්නේ බලමු සිටියක් කැම තියෙනවා. ඔගොල්ලෝ ගිහලා හංගල්ලේ පොලිසියෙන් ආලා බලලා එන්න. CT100 නම් CT100 NS නම් NS. මේවා හංගල්ලේ පාරවල් පළපු එව්වා. A few moments later. හරිද? අන්න මාරවල් බලනවා කොල්ලා. දැන් හරිනේ පුක්කේ අමාරුව කියන තමයි ඉතින් තියෙන්නේ. ඔය හොඳටම කරලා තියෙන්නේ. හරිම සන්තෝෂයි. තව ඇතුලේ තියෙන තමයි අමාරුව හොඳ වෙන්නේ. සඳරු දාලා තියෙනවා මේක දැකපු හංවැල්ලේ පොලිසිය කියලා වීඩියෝ එකක් බලමු පොඩ්ඩක්. අනේ අනේ හූර්තික පුතෝ අනේ අනේ හූර්තික පුතෝ අනේ ඔයි අම්මෝ සඳරු කින් කියලා දාලා තියෙනවා. බලමු මොකක්ද ඉන්නේ. කොහොම හිටියත් අවසානයේ කුස්සියට තමයි ඩාලින් කියලා දාලා දිනවා. මොකක්ද රිප්ලයි එක දෙන්නේ? Cooking is not for women. It's for men. Because it's called cooking, not queen. Is the matter clear? එහෙම කිව්වත් කොහොමත් 100ට තමයි ඉවරලා. තේරුම් ගන්න. අඩෝ ඒක සුපිරි. සුපිරි නම් ඉතින් අපි බලමු සුපිරියක් නේ. මේක අහලා ඔරිජිනල් එකත් අමතක වුණා යකෝ. හන්දියේ පොල් මලක් කපන්නේ රාබොයි මුවෙක්ලු පාපා ජීවුවෙක්ලු පාපා සල්ලියෝන නන්දි කන්නේ ඉස්සෝ කන්නේ පාපා ආසංක පාපා ජින්වලින් උනච්චේ ලයික් නෑරෑමට කුස්සියේ කොච්චි කෙටුවා සුපිරියක් ඈ. කොහෙන්ද මම මේ අදහස් වෙන්නේ? අනන්න සුපිරි. තමයි ඔරිජිනල් එක අමතක වෙන්න දීලා තියෙනවා අය සුපිරියට. අදහසක් දෙන්න මට කියලා තියෙනවා. බලමු මොකක් හරි දෙන්න බලන අදහසක්. හායි මම මේ දවස්වල වාහනයක් ගන්න බලනවා කෝටි එකමාරක් අතර වගේ. ඉතින් මට ඔයාලගේ සජෙෂන්ස් ඕනි මම කොහමද ඒ කෝටි එකමාරක් හොයාගන්නේ කියලා. ඕන විදියට හොයාගන්න. මට දෙන්න තියෙන අදහස ඒක තමයි. ඒ බැල්ම කොහොමද කියලා දාලා තියෙනවා. බලමු මොන බැල්මද කියලා. අම්මරුවේ කවුද බම් මේ? එළෝ මාතෝනද දීගේ කල්මුකාද? දෙපාර්තමේන්තුව සිදු කරපු මේ උතුම් වූ කාර්යයට අපි ගෞරවපතද බුදුරජ මහා විහාරස්ථානයේ ගෞරවයෙන් පොලිසිය වලට ආදර දෙනවා. යකත් කිල්ලම නම් පොලිසියටම තමයි ආදර දෙන්නේ හැබැයි. දේශදා දෙනවා. OIC මාත්‍යා නේද? පොර ගෙඩියා. ඒ අත නවෝ දාගෙන සජ්ජිය නේද මේක. එහෙම කියන්න එපා. අපේ විපක්ෂ නායකතුමාට එහෙම කියන්න එපා. කොලේ තමයි ඕන. මොලේ නැති සුදු නෝනා කියලා දාලා තියෙනවා. හරි. එන්නේ නැහනේ. මේක දුන්නොත් ඔහොම කරපුවාම ඔක ඇදිලා එනවා ඉක්මනට. මේක ඕනේ මොනවා කරන්නේ? අන්න ඒකයි සුදු නෝනා කියන්නේ. මොනවා කරන්නද කොලේ ඕනේ කියලා. හරියන යාළුවෝ අද මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment කරලා share කරලා තියාගන්න. එහෙනම් bye guys.